දැන් කතා කරන්නේ බැංකු ගිණුම් වර්ග. ප්‍රධාන වශයෙන් බැංකු ගිණුම් වර්ග තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් බැංකු ගිණුම් වර්ග තුනක් තියෙනවා. එක ඉතිරි කිරීමේ ගිණුම. ඉතිරි කිරීමේ ගිණුම. නැත්නම් අපි ඔකට කියනවා saving accounts. දෙවෙනි එක ස්ථාවර තැන්පතු. නැත්නම් අපි ඔකට කියනවා FD නැත්නම් fixed deposit FD. තුන්වෙනි එක අපි කියනවා ජංගම ගිණුම්. නැත්නම් අපි ඒකට කියනවා current account. දැන් අපි මේ තුන ගැන වෙන වෙනම කතා කරමු. ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ මොකක්ද? ඉතිරි කිරීමේ ගිණුමක් කියන්නේ සල්ලි ඕන වෙලාවකට දාන්නත් පුළුවන්, සල්ලි ඕන වෙලාවක ගන්නත් පුළුවන්. ඉතිරි කිරීමේ ගිණුමේ පොලිය තමයි 2.5%. පොලිය 2.5%. වාර්ෂික පොලිය. ස්ථාවර තැන්පතු කියන්නේ සල්ලි ඕන වෙලාවට දාන්න බෑ. ඒ කියන්නේ කැමති වෙලාවට එකතු කරන්න බෑ. සල්ලි දැම්මා යම්කිසි කාලයකට තමයි සල්ලි දාන්නේ. ඒ කාලය ඉවර වුණාට පස්සේ තමයි සල්ලි ආයේ ගන්න පුළුවන්. පොලිය 100ට 9ක් 10ක් අතර තමයි අගයක් ගන්න. ජංගම ගිණුම කියන්නේ චෙක් පාත් මගින් ගනුදෙනු කරන්න වාණිජ බැංකු වල පිටවන ගිණුම් තමයි අපි කියන්නේ ජංගම ගිණුම් කියලා. ජංගම ගිණුම් වල පොලියක් හම්බෙන්නේ නැහැ. පොලියක් හම්බෙන්නේ නැහැ. දැන් තව ගිණුම් වර්ගයක් තියෙනවා. ඒ ගිණුම අපි නම කියනවා money mark. money markers. ඒකේ පොලිය 7.5%. හැබැයි මේ බැංකුවෙන් බැංකුව වෙනස් වෙනවා. නෑ පොලිය එක ගන්න. ඒක සතියෙන් සතිය තමයි වෙනස් වෙන්නේ. මේකේ තියෙන අවමුදලක් තියෙනවා. money market account එක කියන්නේ රුපියල් ලක්ෂයක් හෝ ඒ කියන්නේ බැංකුවේ යම්කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාවට වඩා වැඩි මුදලක් තියෙනවා නම් මේ 7.5% පොලිය හම්බ වෙනවා. මේකේ ඕනම වෙලාවක සල්ලි ගන්නත් පුළුවන්. ඕනම වෙලාවක සල්ලි දාන්නත් පුළුවන්. හැබැයි තැන්පතු සීමාව ඉක්මවා තියෙන්න ඕනේ. ඉක්මවා තිබ්බොත් 7.5% පොලිය හම්බ වෙනවා. තැන්පතු සීමාව නැත්නම් ඒ කියන්නේ ලක්ෂය නම් තැන්පතු සීමාව මේ බැංකුවේ ලක්ෂයක් නැත්නම් ඒ කියන්නේ 50000ක් වගේ තියෙනවා නම් හම්බෙන්නේ ඉතිරි කිරීමේ ගිණුමේ පොලිය. ඒ කියන්නේ 2.5%. දැන් ස්ථාවර තැන්පතු වුණා. දැන් මාස අවුරුද්දකට ස්ථාවර තැන්පතු අපි දාලා තියෙනවා. 9.5 පොලියක් හම්බ වෙනවා. අපි ඒක අවුරුද්දට කලින් මාස 8න් මාස 9න් ගන්නවා නම් අපිට හම්බෙන්නේ ඉතිරි කිරීමේ ගිණුමේ පොලිය සමාන පොලියක් අපිට හම්බෙන්නේ. සාමාන්‍යයෙන් මේ දෙකෙන් දැන් මේ ඉතිරි කිරීමේ ගිණුමේ පොලිය අඩුයි. ස්ථාවර තැන්පතු ඕනම වෙලාවක සල්ලි දාන්න ගන්න බෑ. ඒ දෙකම එකතු කරලා අපිට මේක money market account එක. ඒක වඩා වාසිදායක වෙයි. ඒක වඩා වාසිදායකයි කියන්නේ පොලිය 7.5% පොලියක් හම්බ වෙනවා. තව තැන්පතු සීමාව ඉක්මවලා තියෙනවා නම් ඒ පොලිය හම්බ වෙනවා. තව අපිට ඕන වෙලාවක සල්ලි දාන්න පුළුවන්. ඕනම වෙලාවක සල්ලි ගන්න පුළුවන්. ඒක නිසා සාමාන්‍ය ව්‍යාපාර කරන ගොඩක් ඒ කියන්නේ ආයෝජනය කරන ලක්ෂයකට වඩා තියෙනවා. ඒ කියන්නේ බැංකුවෙන් ලක්ෂයකට වඩා තියෙනවා නම් දැන් තැන්පතු සීමාව ඉක්මවා තියෙනවා නම් වඩා වාසිදායක ගිණුම වෙන්නේ money market ගිණුම.